නිකමට හිතන්න අද රෑ ඔය ඇඳට යනවා. ඔයාගේ කාමරේ ලයිට් එක නිවලා පොරවණයක් දාගෙන සුව පහසුවට ඇලවෙනවා. දවස පුරාම මහන්සි වෙලා හිටපු නිසා ඔයා බලාපොරොත්තු වෙන්නේ ඉක්මනටම නිින්දට යන්න. ඒත් විනාඩි ගාණක් ගෙවිලා පෑ ගාණක් ගෙවිලත් ඔයාගේ ඇස් පියවෙන්නෙම නැහැ. ඔයා හිතනවා හෙට හරු නිදා ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් පහුවදා රෑ වෙලත් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ. දවස් ගාණක් සති ගාණක් මාස ගාණක් යනකම් ඔයාට කවදාවත් ඇස් පියාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේක නිකම් බය හිතෙන කතාවක් විතරක් නෙවෙයි. අපේ ශරීරය ඇතුලේ සිද්ධ වෙන අතිශය භයානක සහ සංකීර්ණ ක්‍රියාවලියක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි හිතාගෙන ඉන්නේ නිින්ද කියන්නේ අපේ කාලේ අපරාධේ නාස්ති වෙන වැඩක් කියලා වුණාට ඇත්තටම අපිට නිින්ද නැති වුණොත් අපේ ශරීරය සහ මනස කොහොමද Taman විසින්ම Tamanව විනාශ කරගන්නේ කියලා අද්දොඩාට දැනගන්න පුළුවන්. මුල්ම පෑ 24 ඒ කියන්නේ පළවෙනි දවස ඇතුළත ඔයාට ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ. ඇත්තටම කිව්වොත් මේ කාලය ඇතුළත ඔයාට පුදුමාකාර උද්‍යෝගයක් දැනෙන්නත් පුළුවන්. මොකද ඔයාගේ මොළය දිගින් දිගටම අවදියෙන් තියන්න අපේ ශරීරයේ ඩෝපමීන් කියන රසායනිකය වැඩිපුර නිපදවන්න පටන් ගන්නවා. මේ නිසා ඔයාට හිතෙයි මට නිදාගන්නේ නැතුව වුණත් සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන් නේද කියලා. හැබැයි මේක රැවටීමක් විතරයි. මේ වෙලාව වෙනකොටත් ඔයාගේ මොළයේ ඇතුලේ ඇඩිනොසින් කියන රසායනිකය පිරෙන්න පටන් අරගෙන ඉවරයි. සාමාන්‍යයෙන් අපි නිදාගත්තම තමයි මේ රසායනිකය ඉවත් වෙන්නේ. ඉතින් නිදාගන්නේ නැති වුණාම මේක දිගින් දිගටම එකතු වෙලා ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල කරන්න පටන් ගන්නවා. ඔයාට නොදැනුණාට මේ වෙද්දිත් ඔයාගේ අවධානය, මතකය සහ තීරණ ගැනීමේ හැකියාව 100ට ගාණකින් පහළ බැහැලා ඉවරයි. දෙවනි දවස, ඒ කියන පැය 48ක් ගත වුණාට පස්සේ තමයි මේකේ භයානකම කොටස පටන් ගන්නෙ. දැන් ඔයාගේ ශරීරයට දැනෙන මහන්සිය වචනයෙන් කියන්න බැරි තරම්. ඔයාගේ ශරීරයට ග්ලූකෝස් දහනය කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ හරියටම කිව්වොත් දියවැඩියා රෝගියෙක්ගේ මට්ටමට ඔයාගේ ශරීරය පත් වෙනවා. මේ වෙලාවේදී ඔයාගේ මූණ බැලුවොත් ඔයාට පෙනෙයි ඇස් යට කළු වෙලා මූණ සුදුමැලි වෙලා තියෙන විදිය. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. පොඩි හිම්බිරිස්සාවක් හැදුනත් ඒක දරා ගන්න ඔයාගේ ඇඟට ශක්තියක් නැහැ. ඊටත් වඩා භයානක දේ තමයි ක්ෂුද්‍ර නින්ද. එහෙම නැත්නම් මයික්‍රෝ ස්ලීප්ස් කියන තත්ත්වය. ඔයා ඇස් අරගෙන හිටියත්, ඔයා කාත් එක්ක හරි කතා කර හිටියත්, ඔයාගේ මොලේ තත්පරයකට හරි භාගයකට හරි නිදා ගන්න පටන් ගන්නවා. හිතන්න ඔයා වාහනයක් කෙලවන වෙලාවක මේ වගේ දෙයක් වුණොත් මොනතරම් අනතුරක් වෙන්න පුළුවන්ද කියලා. ඔයාට තේරෙන්නෙත්වත් නෑ ඔයා නිදාගත්තා කියලා. ඒත් ඔයාගේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහිලා ඉවරයි. තුන්වෙනි දවසේ එළඹෙද්දි ඒ කියන්නේ පෑ 7-2ක් ගත වුණාට පස්සේ තමයි මේකේ භයානකම ලෝකේ පටන් ගන්නෙ. දැන් ඔයාගේ ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් ඔයා ඉන්නේ ඇට්ට ලෝකෙද නැත්නම් හීන ලෝකෙද කියලා වෙන් කරගන්න ඔයාට බැරි වෙනවා. ඔයාට දේවල් පේන්න පටන් ගන්නවා ඇත්තට මෙතන නැටි දේවල්. අපි මේකට කියන්නේ මායාවන්. එහෙම නැත්නම් හැලියුසිනේෂන්ස් කියලා. කාමරේ මුල්ල කවුරු හරි ඉන්නවා වගේ පේන්න පුළුවන්. නැත්නම් බිත්ති හැම වෙනවා වගේ දැනෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ ඔයාගේ මොලේ තොරතුරු පෙරා ගැනීම හැකියාව නැති වෙලා යන නිසා. මොලේ උත්සාහ කරනවා කොහොම හරි නිදා ගන්න. ඒ නිසා ඔයා ඇහැරගෙන ඉද්දිම ඔයාට හීන පේන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ඔයාට දැනෙන හැඟීම් පාලනය කරගන්න බැරි වෙනවා. පොඩි දෙයකටම කේන්ති යනවා, නැත්නම් හේතුවක් නැතුවම අඬන්න හිතෙනවා. ඔයාගේ කතා විලාසයේ ගොත ගැහෙන්න පටන් ගන්නවා. හරියට හොඳටම බීපු තැනෙක් වගේ. 4 වෙනි සහ 5 වෙනි දවස් වලට එද්දී තත්ත්වය තවත් දරුණු වෙනවා. දැන් ඔයාට දැනෙන්නේ දැඩි පරණෝයා තත්ත්වයක්. ඒ කියන්නේ හැමෝම Tamanට විරුද්ධයි කියලා ඔයාට හිතෙන්න ගන්නවා. කවුරු හරි ඔයාව මරන්න එනවා වගේ බයක් දැනෙන්න පුළුවන්. විද්‍යාත්මකව බැලුවත් මේකට හේතුව තමයි අපේ මොළයේ තියෙන ග්ලයිම්ෆැටික් සිස්ටම් එක අක්‍රිය වීම. සාමාන්‍යයෙන් අපි නිදාගත්තම තමයි මේ සිස්ටම් එක හරහා මොළයේ එකතු වෙන අනවශ්‍ය ප්‍රෝටීන සහ විෂද්‍රව්‍ය ඉවත් කරනවා. හැබැයි දැන් දවස් 5ක් තිස්සේ මේ කුණු ඔක්කොම ඔයාගේ මොළයේ ඇතුලේ එකතු වෙලා තියෙන්නේ. මේ විෂද්‍රව්‍ය නිසා මොළයේ සෛල මැරෙන්න පටන් ගන්නවා. සරලව කිව්වොත් නිින්ද නැති වුණාම ඔයාගේ මොළයේ විසින්ම Tamanව විනාශ කරගන්න පටන් ගන්නවා. මේක හරියට කුණු ගොඩක් උඩ ජීවත් වෙනවා වගේ වැඩක්. ඔයාට කිසිම දෙයක් හරියට මතක තියාගන්න බෑ. ඔයාගේ අතීත මතකයන් මැකිලා යන්න පුළුවන්. ඔයා කවුද කියන එක පවා ඔයාට අමතක වෙන්න ඉඩ තියෙනවා. සතියක් විතර යද්දී ඔයාගේ අවයව එකින් එක ක්‍රියාවිරහිත වෙන්න පටන් ගන්නවා. හදවත ගැස්ම අක්‍රම වෙනවා. රුධිර පීඩනයේ පාලනයක් නැතුව ඉහළ යනවා. අපේ ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවුල ජාලාවක් වෙනවා. මේ වෙද්දී ඔයාට කෑම කන්න තියා වතුර ටිකක්වත් බොන්න බැරි තත්වයකටපත් වෙන්න පුළුවන්. වේදනාව කියන දේ ඔයාට අලුත් විදිහට දැනෙන්න ගන්නවා. මොකද ඔයාගේ ස්නායු සංතතිය අධික ලෙස සංවේදී වෙලා තියෙන නිසා. පුංචි ශබ්දයක් වුණත් ඔයාගේ ඔළුව ඇතුලේ මහා හෙනක් පුපුරනවා වගේ දැනෙයි. ඇත්තටම මිනිස්සුන්ට මෙතරම් කල් නිින්ද නැතුව ඉන්න අමාරුයි. නමුත් ලෝක වාර්තාවලට අනුව රැන්ඩි ගාඩ්නර් කියන ශිෂ්‍යයා දවස් 11ක් නිින්ද නැතුව හිටියා. හැබැයි ඒ පරීක්ෂණයේ අවසානයේදී හිටියේ සිහිවිකල වෙලා ගණිත ගැටලුවක්වත් විසඳ ගන්න බැරි මට්ටමක. එයාට ආපහු යථා තත්ත්වයටපත් වෙන්න අවුරුදු ගාණක් ගියා කියලායි වාර්තා වෙන්නේ.
හැබැයි අපි හිතමු ඔයාට කවදාවත් නිින්ද ගන්න බැරි වුණා කියලා. එතකොට මොකද වෙන්නේ? මේක නිකම්ම නිකන් හිතින් හදාගත්ත කතාවක් නෙමෙයි. ලෝකේ ඇත්තටම මෙහෙම ලෙඩක් තියෙනවා. ඒකට කියන්නේ ෆැටල් ෆැමිලියල් ඉන්සෝම්නියා එහෙම නැත්නම් FFI කියලා. මේ රෝගේ ජානික රෝගයක්. මේ රෝගේ තියෙන අයට මෙඩි වයසේදී එකපාරටම නිින්ද යන එක නතර වෙනවා. මුලින්ම පොඩ නිින්ද නැති වෙලා අන්තිමට සම්පූර්ණයෙන්ම නිදා ගන්න බැරි වෙනවා. ඖෂධ වලින්වත් නිදි පෙටි වලින්වත් මේකට විසඳුමක් දෙන්න බෑ. මොකද නිදි පෙටි වලින් කරන්නේ මොළය බලෙන් නිදි කරන එක. උනාට ස්වභාවික නිින්දෙන් ලැබෙන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ රෝගීන් මාස 6ක් හෝ අවුරුද්දක් වගේ කාලයක් තිස්සේ මේ අපි කතා කරපු හැම වේදනාවක්ම විඳලා අන්තිමට දැඩි මානසික විකෘතිතාවයකටපත් වෙලා ශරීරය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනම මිය යනවා. නිින්ද කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන අත්‍යවශ්‍යම සාධකයක් බව ඔප්පු කරන්න තියෙන හොඳම උදාහරණය තමයි මේ රෝගය. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරුම් ගන්න පුරුවන් දේ මොකද්ද? අපි ගොඩක් වෙලාවට අපේ වැඩ රාජකාරී විභාග නැත්තම් ෆෝන් එක නිසා නිින්ද කැප කරනවා. මැරුණම නිදා ගන්න පුරුවන්නේ කියලා අපි විහිළුවටත් කියනවා. ඒත් ඇත්ත කතාව තමයි ඔයා හරියට නිින්ද ගත්තේ නැත්තම් ඔයා මැරෙන කලින්ම මැරිලා වගේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියන එක. නිින්ද කියන්නේ නිකම් මැස් පියාගෙන ඉන්න එක නෙමෙයි. ඒක අපේ මොළය අලුත් වාරිය කරන, මතකයන් තැම්පත් කරන සහ අපේ හැඟීම් සමබල කරන ප්‍රධාන ක්‍රියාවලියයි. අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු විද්‍යාවක් නිින්ද ඇතුලේ හැංගිලා තියෙනවා. දැන් ඔයාට හිතෙයි අපෝ මන් අද ඉඳන් වෙලාවට නිදා ගන්නවා කියලා. ඔව් ඒක තමයි වෙන්න ඕනේ. අද රාව ඔයා අඳට ගියාම ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියලා ඒ ලැබෙන නිින්ද ගැන ස්තුතිවන්ත වෙන්න. මොකද අර මම මුලින්ම කිව්වා වගේ ලෝකේ සමහර මිනිස්සුන්ට ඒ සනසීම, ඒ විවේකය කවදාවත් ලැබෙන්නේ නැහැ. නිින්ද කියන්නේ සෝබානේම අපිට දීපු වටිනාම ත්‍යාගයක්. ඒක විඳින්න. මොකද ඔයාගේ හෙට දවස ලස්සන වෙන්නේ ඔයා අද රෑ කොච්චර හොඳට නිදා ගන්නවද කියන දේ මත විතරයි. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට නිින්ද ගැන අලුත් විදිහට හිතෙන්න පටන් ගනී. මතක තියාගන්න හොඳ නිින්ද කියන්නේ සුඛෝපරබ දෙයක් නෙමෙයි. ඒක ජීවිතය බේර ගන්න දෙයක්.